ආචාර්ය සෙනරත් පරණවිතාන. අපේ අතීතයේ පිළිබඳ තොරතුරු එලිපෙහෙලි කොට සෙසුලෝකයට පෙන්වා දී ජගත් කීර්තිය දිනාගත් මහා පුරාවිද්‍යාඥයා. අපේ ඉතිහාසයත් භාෂාවත් පිළිබඳ අගනා පොත්පත් ලිපි රසක් සකස් කර විශේෂ සේවයක් ඉටු කළ මහා පඬිවරයා. එක්දහස් 972 ඔක්තෝබර් 4 වෙනි දින අභාව ප්‍රාප්ත වූ එතුමා අන්තිම මොහොත දක්වා සිය ජීවිතය කැප කළේ පොතපතට, සාහිත්‍ය ගවේෂණයට. 1896 ගාල්ලේ මැටරමදී උපන් එතුමා ශිලාලේඛන සහකාර වශයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුනේ 1926 දී. එතුමා අතින් පළමුවෙන්ම ලියවුණු වැදගත් ශාස්ත්‍රීය ලිපිය The Ceylon Journal of Science නැමැති සංකලනයේ පළ වුණා. 1936 දී ශ්‍රී ලංකාවේ ස්තූපය පිළිබඳ ප්‍රබන්ධය සඳහා ආචාර්ය උපාධිය එතුමාට ලැබුණා. 1950 දී ශ්‍රී ලංකා ශිල්ප හා සංස්කෘතිය පිළිබඳ ලිපියක් සඳහා එංගලන්තයේ රාජකීය ආසියාතික සංගමයේ රිදී පදක්කම එතුමාට හිමි වුණා. නොඑක් ජාත්‍යන්තර සම්මාන එතුමා දිනාගත්තා. 1952 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් ඩිලිට් ගෞරව උපාධියද, 1960 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ගෞරව සාහිත්‍ය සූරි උපාධියද, 1962 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති උපාධියද පිරිනමනු ලැබුවා. අප රටේ කලා ශිල්ප, ඉතිහාසය, භාෂා ශාස්ත්‍ර ආදී පිළිබඳව මෑත ඉතිහාසයේ අන් කිසිම කත්කරුවෙකු අතින් නොලියුණු තරම් වටිනා වැදගත් පොත්පත් ගණනාවක්ම එතුමා අතින් ලියවුණා. සීගිරි කුරුටුගී පිළිබඳ ග්‍රන්ථයත්, ශ්‍රී ලංකාවේ ශිලාලේඛන පිළිබඳ ග්‍රන්ථයත් විශේෂයෙන්ම සඳහන් කළ යුතු මහා කෘතීන්. රජයේ සේවයෙන් විශ්‍රාම ලැබුව පරණවිතාන මහතා ලංකා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවියට පත් කරනු ලැබුවා. එහිදී ලංකා ඉතිහාසය සකස් කිරීමේලා වැදගත් මෙයක් එතුමාගෙන් ඉටු වුණා. විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාමගත් අවස්ථාවේදී එතුමාට පිළිගන්නු ලැබුවා පරණවිතාන උපහාර ග්‍රන්ථය. පොතපතට වඩා එතුමා ප්‍රිය කළේ අපගේ පුරාවස්තු වලටයි. අතීතයේ පිළිබඳ වටිනා පුරාවස්තු රසක් අනාවරණය කළ එතුමා ඒවා විනාශයට යා නොකී රැකගැනීම පිණිස වාසි වුණා. මේ තමා ඔහුගේ රාජධානිය. එතුමා ඉතා කිට්ටුවෙන්ම ඇසුරු කළ කෙනෙකි ආචාර්ය චාල්ස් ගොඩකුඹරේ මහතා. ප්‍රාප්ත සෙනරත් පරණවිතාන මහත්මයා මට මුණ ගැහුනේ දැන් අවුරුදු 40කටත් වඩා ඉස්සරයි. අපේ දෙදෙනාගේ ආශ්‍රය ඇති වූයේ මහා කවි කුමාරදාසගේ ඥානකී හරනම් මහා කාව්‍ය ගැන ඇති වූ විවාදයකදී මහා කාව්‍ය කිරීම පමණක් නෙමෙයි පුරාවිද්‍යා වැඩ ගැන අපේ ඇති වූ උනන්දුවට එතුමාගෙන් විශාල සහායක් මට ලැබුණා. පරණවිතාන මහත්මයා ලීවෙත් කතා කරපු හැටියටමයි. එතුමා පුහු ආටෝපයට කැමති වුණේ. පුරාවස්තුවක් සකස් කිරීමේදී ඒ තිබුණු හැටියට කරන්ටයි එතුමාගේ ආසාව තිබුණේ. පොතක් සකස් කිරීමේදී ඒ කරපු තැනත්තා කරපු හැටියට පෙන්වන්නටයි එතුමාගේ ආසාව. තමන්ගේ ජීවිතයත් පරණවිතාන මහත්මයාගේ එසේමයි. පුරාවස්තු පිළිබඳව තොරතුරු සොයා ගැනීම සඳහා නොයෙක් දුක් ගැට විඳිමින් වෙහෙස මහන්සි නොබලා රටේ අස්සක් මුල්ලක් නැර එතුමා ගමන් කළා. දෙවන එලිසබෙත් මහරජිනත් එඩින්බරෝ ආධිපතිතුමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී පරණවිතාන මහතාට පැවරුණු කාර්යය සිංහලුන්ගේ ශ්‍රී විභූතිය පිළිබඳ තොරතුරු ඔවුන්ට පහදා දීමයි.
ජරා වාසයට පත්ව පසට යට වී තිබුණු වෙහෙර විහාර ගණනාවක්ම පරණවිතාන මහතා විසින් සොයාගනු ලැබුවා. මිහින්තලේ පිහිටි කණ්ඨක චේතිය ඉන් එකක්. මැදිරිගිරියේ වටදාගයේද සොයා ගන්නා ලද්දේ එතුමා විසින්. ඊටම පැරණි යුගයට ඈත් මේ නිර්මාණය පරණවිතාන මහතා විශේෂයෙන්ම ඇලුම් කළ පූජනීය ස්ථානයකි. ගතානුගතික මතවලට වහල් නොවි විද්‍යාඥයෙකු වශයෙන් තමාට පෙනී ගිය කරුණු අනුව ඇත්ත ඇතිසැටියේ කීමට මැලි නොවූ කෙනෙකි පරණවිතාන මහතා. ඒ නිසාම අපේ පුරාවස්තු පිළිබඳව විවාදයට තුඩුදුන් නොඑක් මත එතුමා ඉදිරිපත් කළා. මහා පරාක්‍රම බාහු රජුගේ යයි සැලකෙන මේ සුප්‍රසිද්ධ සෙල්මුවා රූපයේ දෑතින් දරා සිටින්නේ පුස්කොළ පොතක් කියන මතය එතුමා ප්‍රතික්ෂේප කළා. ඉසුරුමුණියේ ගලක් මත කොට ඇති මෙම රූපය ගැනද රසවත් මතයක් පරණවිතාන මහතා ඉදිරිපත් කළා. මෙහි මිනිස් රූපයෙන් මූර්තිමත් කෙරෙන්නේ පර්ජන්‍යයයිද අස්ස රූපයෙන් අග්නියයිද එතුමා විශ්වාස කළා. අපේ පෑන්නන් අපට දායාද කොට දුන් රට පුරා නොඑක් තැන්වල විසිරී පවතින පුරාවස්තු රැසට නව ආලෝකයක් ලැබුණේ එතුමාගේ විදුනයින්. පරණවිතාන සූරීන්ගේ පරිශ්‍රණ වලට භාජන වූ වැදගත් තැනකි සීගිරිය. සීගිරිය පිළිබඳව පරණවිතාන සූරීන් දරූ අදහස් ගැන වචනයක් පුරාවිද්‍යා කොමසාරිස් ආර්.එඩ් සිල්වා මහතාගෙන්. අපරට අතීතය ගැන වැදගත් ලිපි ලේඛන පොත්පත් රාශියක් පරණවිතාන මහතා අතින් ලියවුණා. එයින් තාමත්ම ශ්‍රේෂ්ඨ කෘතිය ඇටියට දැන් ලෝකයේ පිළිගෙන තියෙන්නේ සීගිරිය කුරුටිගී පිළිබඳ පොත් දෙකයි. එතුමා පෙන්වා දුන්නා මේ කුරුටුගී දැනට අප රටේ ඉතාමත්ම පැරණි සිංහල පද්‍ය රචනා බව. සීගිරියේ බලකොටුව නොව කුවර දිව්‍ය රාජාගේ වාස භවනය කෛලාස පර්වතය මත පිහිටි ආලකමන්දාවේ ප්‍රතිමූර්තියක් යන මතය පරණවිතාන මහතා ඉදිරිපත් කළා. කුවරගේ ලීලාව ආරූඪ කරගෙන කාශ්‍යප රජ මෙහි වාසය කළායයි යන මතය පරණවිතාන මහතා ලෝකයට ප්‍රකාශ කළා. ගුවන්විදුලි කතාවකදී පරණවිතාන මහතා වරක් සීගිරිය ගැන කතා කළේ මේ අන්දමටයි. ඉස්සර කාලේ හිටම මේ රූප ගැන මිනිසුන්ගේ බොහොම උරුමනා උනන්දුව තිබිලා තියෙනවා. 8 වෙනි 9 වෙනි සතවර්ෂවලදී සීගිරිය බලන්න ගිය අය මේ රූපවල පෙන්ලා තියෙන කතුන්ට ගීලියලා තියෙනවා. ඒවා හුඟක් තවම කියව ගන්න පුළුවන් වෙලාවිලා තියෙනවා 700ක් විතර විදිය ලියාපුවේ. එයින් ඒ කාලයේ මිනිසුන් අතරේ තිබුණු කවුරු රචනාවේ තිබුණු දස්කම් ආදියක් දැනගන්න පුළුවන්. පරණවිතාන අනුස්මරණ පුරාවිදු කටුගේ රජය විසින් පිහිටුවනු ලබන්නේ සීගිරියේ. මේ සිහිවටනය සත්‍ය හා සෞන්දර්යය නිතරම සෙවූ විශිෂ්ට පණිවරයෙකුට පිරිනමන මාහැඟි උපහාරයක් වනු ඇත.